මොන මං හිතන්නේ මෙන්න මෙයා ගැන හොඳ. මම හිතන්නේ මෙයා ගැන. දෙවා මුලින් ප්‍රශ්නය. එයා ඒ කියන්නේ මොනා කරන කෙනෙක්? ගායකෙක්. ලංකාවේ ප්‍රසිද්ධ ගායකයෙක්. එයා ඔයාගේ කෙනා ගැණු කෙනෙක්ද පිරිමි කෙනෙක්ද? ගැණු කෙනෙක්. ගැණු. මෙහෙනම් අපි මෙහෙම කරමු. දැන් ඔක වීඩියෝ එක නැත්තම් දික් වෙනවනේ. එකපාර ප්‍රශ්න තුනක් අහන්න පුළුවන්. ප්‍රශ්න තුනෙන් උත්තර දෙන්න දිනන කෙනා දෙනවා. හරිනේ? දැන් ඉස්සෙල්ලා තුනා බෑ. එහෙම බෑ. එහෙම බෑ. එහෙම බෑ කියන හරි දැන් අහන්න බලනවා. ගායක මොන දැන් මේ කාලේ ප්‍රසිද්ධ කෙනෙක්ද? ඔව් ඒ කාලේ ඒ කියන්නේ යා ප්‍රසිද්ධ වුණේ ගොඩම 90 ගණන් වල 2000 ජෝතිපාලද? 90 ගණන් වල 2000 නෑ. ඒ මේ ගණන් වල ප්‍රසිද්ධ එක්කෙනෙක්. මම නේ. එයා එතකොට මොනවා කරන කෙනෙක්ද? ඒ කියන්නේ පොලිටිෂියන් කෙනෙක්ද, ඇක්ට්‍රස් කෙනෙක්ද? පොලිටිෂියන් කෙනෙකුත් නෙමෙයි, ඇක්ට්‍රස් කෙනෙකුත් නෙමෙයි. මොනවා කරන කෙනෙක්ද? සාමාන්‍ය බරපතල වැඩ තමයි කරන්නේ. බරපතල වැඩ කියන්නේ මොනවද ඉතින් බරපතල වැඩ කිව්වම මේ එහෙම බෑනේ විහිරගේක වැඩ කරනවත් දන්නේ නැහැ. ඒව කියන්නේ නෑ ඉතින් ඒක කියන්න ඕනේ. ඒක වැඩ කරන කෙනෙක් වෙන්නත් පුළුවන්. එහෙම බෑ ඉතින් මොනවා කරන්නේ? හරි, එයා ප්‍රසිද්ධ කෙනෙක්. හරි. කරන දේ මම දන්නේ නැහැ. ඒ කියන්නේ සිරගත වෙලා දින්නේ. නෑ ඉතින් එහෙම කියන්න ඕනේ නැත්නම් ඉතින් මම කොහොමද හොයාගන්නේ? දැන් ඒ වගේ තමයි. ඒ කියන්නේ වර්තමානයේ හිරේ ඉන්නවා. ඒක වන් හිරේ ඉන්නේ. හරි වහන්න බලන්න. සම්බෑ. සින්දුවක මොකටද කියන්නේ? බෑ එහෙම කිව්වොත් ඔයාලා ලේසියි. ඔව් හරිම ලේසියි. චාමර වීරසිංහ. එක්ක ලේසි ගන්න. හරි දැන් මගේ කෙනා හොයන්න ප්‍රශ්න අහන්න. යා ගෑනු කෙනෙක් නේ. ඉන්නේ හිරේ. කොහොමද බං ගෑනු කෙනෙක්? ඒ කියන්නේ වැරද්දක් කළා හිරේ ගිහිල්ලාද? ඔව් ඉතින් නැත්තම් හිරේ යන්නේ. ඒ වැඩ කරන අය ඉන්නේ. අර හිරුනිකා ප්‍රේමිතවද? එහෙනම් කවුද? ප්‍රශ්න අහන්නේ. එතකොට දේශපාලඥයෙක්ද? කවුද? ලංකාවේ කෙනෙක්. වයස සාමාන්‍ය කියන්නේ තරුණෙක් කෙනෙක්. කෙනෙක් දේශපාලඥයෙක් ගායිකාවක්වත් එහෙම රටේ ප්‍රසිද්ධ කෙනෙක් නෙමෙයි. ඉතින් රටේ ප්‍රසිද්ධ කෙනෙක්. දැන් ළඟදී ප්‍රසිද්ධ වුණාද? අර මේකම වන්දනාකාර උටේදලා ගායිකාවක්. ඉතින් යකෝ නමක් ගමක් දන්නේ නැහැ නේ. ඉතින් නමක් ගමක් දන්නේ නැහැ ඉතින්. ඉතින් ඇත්තට නමක් ගමක් දන්නේ නැහැ නේ. ඉතින් අර හැමෝම ක්‍රෂ් එක කරගත්තානේ ඉතින්. බෑ ඒක අසාධාරණයි. සාධාරණයි. එයා ලංකාවේ ප්‍රසිද්ධ වුණේ. ඒ කියන්නේ ලංකාව ගැන Facebook කළායි ඔය TikTok එක ගැන ප්‍රසිද්ධ වුණේ. ඒ ලංකාවෙන් ප්‍රසිද්ධ වෙන්නේ. අපිට ඒක බෑ. ඒක නෑ ඒක